किलोमीटर किलोमीटर मिलियन 30 වෙනකන් 35ක් වෙනකන් මේ ඒක අදිටනේ ඒක තමයි වුනේ RDD තමයි ముందు కొన్న మరాదాని 90 కిలోమీటర్స్ ఇల్లే ఆసి ఇట్లాంటి சொல்லிட்டு போகணும் தான் சரிப்ப 1953 இருந்து இதே ரோடு தான் சரி 53 இருந்து இவ்வளவு செய்யலாமே நாங்க வந்தா ஒண்ணு கொஞ்சம் செய்ய பிரதான வீதி அப்படித்தானே செய்ய ஒரு வருஷத்துல 2 கிலோமீட்டர் சரி போடும் பெரிய ஒரு இதாரிக்கு மக்களோட நீண்ட கால எதிர்பார்ப்பு ඔහුගේ ගංවතුර හේතුවෙන් කන්තලේ පේරාරු ප්‍රදේශයේ ආබදා තත්ත්වයට අබලම් වී ඇති මාර්ග නිරීක්ෂණයට පැමිණියා. මේදී මාර්ග ගණනාවක් තියෙනවා අලුතෙන් අලුත් එළියා කරන්නට සහ සමහර මාර්ග අලුතෙන්ම මේ හදන්න වෙලා තියෙනවා ප්‍රතිසංස්කරණය කිරීම විතරක් මදි. මේදී විශේෂ ප්‍රශ්නය වෙන්නේ මාර්ග නඩත්තුවට කාණු පද්ධතිය අවශ්‍ය වෙනවා. ඒ කාණු පද්ධතිය අපි වැස්සට විතරක් කාණුව හාරලා ඊට පස්සේ ටික දවසක් යනකොට ආයේ ඒක පිරෙනවා කාණු පද්ධතිය පිරෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී. කොහොම වුණත් මේ ප්‍රදේශයේ ජනතාවට ගමනාගමන පාසුවට වගේම තම තමන්ගේ ඉඩම් වලටත් මේ කාණු නැති නිසා වතුර ගැලීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ කාරණේ සලකලා බලලා මේකට ප්‍රමුඛතාවය දෙන්නට අපි අපේ අවධානය යොමු කරලා ඉකිතා ඉක්මනින් ඒ සඳහා මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. කන්තලි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට අපි පොරොන්දු වුණා මේ එස්ටිමේට් කළා හැකි ඉක්මනින් මේ වැඩ පටන් ගන්නට. මේක ඒකත් ඇත්තනේ දැන් අපි මේ ඔය තියෙන වේලි විශේෂයෙන් මාවිල්ලාරු බන්ට් එකත් ඔය සූර්යපුර බන්ට් එකත් ඕවා පිළිබඳ අවුරුදු ගාණක් තිස්සේ අවධානය යොමු කරලා නැහැ. මේ දැන් අපි අන්තිමට මාවිල්ලාරු කේන්ද්‍රවාදයේ අපිට පැත්තේ තේරුණා මේක කැඩිලාද උඩින් ගලනවද යටින්ද කියලා සමහර තැන්වල. ඒ නිසා අපි මේ අපදා තත්ත්වයේ පහව ගියාට පස්සේ අපි මූලික ප්‍රමුඛතාවය දෙන්නේ එහෙම කැඩී බිඳී යති ඒ වේල්ලවල් වලට ඒ බන්ට් වලට ප්‍රමුඛතාවය දීලා හැකි මුදල් ප්‍රතිපාදන අනුව ඒවා ප්‍රතිසංස්කරණය කරන්න. ඒ එතනදී මාවිල්ලාරු වෙල්ලටත් ඒ වගේම සූර්යපුර වෙල්ලටත් ප්‍රමුඛතාවය වැඩ කටයුතු. පාසල් අද පටන් ගත්තා. සියලුම පාසල් අද නැගෙනහිර පළාතේ සියලුම පාසල් අද පටන් ගත්තා. නැගෙනහිර මුළු පළාතෙම පාසල් 221යි යම් යම් හානි වෙලා තියෙන්නේ. ඒවත් පාසල් පටන් ගන්න බැරි තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. සියලුම පාසල් පටන් ගත්තා. අර්ධ හානි වෙච්ච පාසල් වලට අපි පාසල් සංවර්ධන සමිතිය හරහා මිලියන 2 බැගින් ලබා දීලා තියෙනවා. ඒ කටයුතු තව සති 2-3ක් ඇතුළත මේ මූලික ප්‍රතිසංස්කරණ කටයුතු රිපෙයාර් කටයුතු කෙරෙගෙන යනවා. මේ වහලවල් බිඳිච්ච පාසල් කීපයක් තියෙනවා. ඒක තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. බොහොම ස්තුතියි.